අයිබන් කියලා පිළිගන්න Top of Design YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් මම ඔයාලව හැමදාමත් ලස්සන destinations වලට එක්කන් යනවනේ. ඉතින් මම cabin crew කෙනෙක් විදිහට වැඩ කරද්දී ඇත්තම කිව්වොත් ඇඟට අමාරු වෙන අවස්ථා, මහන්සි කියලා හිතන අවස්ථා ඕනතරම් තියෙනවා. ඉතින් මේ සතියත් ඒ වගේ තමයි මට. මේ සතියේ මට layovers දෙකක් හම්බුණා. ඒ තමයි දර්සලාම් layover එකයි බංග්ලාදේශ ඩකා layover එකයි. දර්සලාම් තියෙන ටැන්සානියාවේ. ඉතින් දර්සලාම් වල විශේෂ රෙස්ටොරන්ට් එකකට ගියා මම. ඩාර් ෆිෂ් මාකට් කියන රෙස්ටොරන්ට් එකට තමයි මම ගියේ. ඉතින් ඒ අත්දැකීමයි බංග්ලාදේශ ඩකා වල මමගේ ලේओवर එක ස්පෙන්ඩ් කරේ කොහොමද කියලායි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් ඔයාලා දෙකටම Top of Design YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ෆ්ලයිට් එකකින් පස්සේ කොච්චර මහන්සි වුණත් දර්සලාම් වල තියෙන මේ ඩාර් ෆිෂ් මාකට් එකට එන එක නම් කිසිම කම්මැලි කමක් නැතුව මම කළා. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ බීච් එක ළඟ තමයි. මේක හරිම ලස්සන සුවපහසු වාතාවරණයක් තියෙන රෙස්ටොරන්ට් එකක්. හවස් වරු වෙනවා නම් ඔයාලට සන්සෙට් එක ලස්සනට බලා ගන්න පුළුවන් මෙතන. ඒ වගේම මෙතන ගොඩාක්ම ප්‍රසිද්ධ සීෆුඩ් වලට තමයි. මම එතනින් ඕඩර් කරේ ඇත්තටම සීෆුඩ් ඩිෂ් එකක් එක්ක සීෆුඩ් සූප් එකකුයි රයිස් පෝෂන් එකකුයි තමයි මම ඕඩර් කළේ. මේ සතියේ ඇඟට ටිකක් අමාරු වුණාට දර්සලාම් වලදී අතපසු කරගන්න කැමති නැති තැනක් තමයි මේ ඩාර්ස් ෆිෂ් මාකට් කියලා කියන්නේ. ඉතින් මේ තියෙන මොහොතේ සුන්දරත්වයත් එක්ක මේ පරිසරයත් එක්ක මහන්සිය මගහැරව ගන්න මේක ලස්සන අත්දැකීමක් වුණා කියලා මම විශ්වාස කරනවා. මම කියන්න කැමති තව දෙයක්. ඔයාලා දර්සලාම් වලට යනවා නම් ලේओवर එකකට හරි විසිට් එකකට හරි මම රෙකමන්ඩ් කරනවා ඔයාලා තනියම යනවට වඩා කට්ටියක් එක්ක යන එක හොඳයි කියලා. ඒක ගොඩක් ආරක්ෂාවයි. ඉතින් අපිට ගොඩක් අය රෙකමන්ඩ් කරේ එළියට යනකොට උනත් තනියම යන්න එපා කට්ටියක් එක්ක යන්න කියලා. මේ ඔයාලට පේන්නේ දර්සලාම් වල ලස්සන වෙරළ තීරය. ඉතින් මම එයාපෝට් එකට යන අතරතුරේ තමයි මේ වීඩියෝ එක නම් ගත්තේ. ඉතින් මේ දර්සලාම් ලේओवर එකෙන් පස්සේ මට කරන්න හම්බුනේ ඩකා වලට ලේओवर එකක්. ඩකා කියන්නේ බංග්ලාදේශයේ අගනුවර. බංග්ලාදේශ ඩකා කියන්නේ ලෝකේ තියෙන කාර්ය බහුලම නගරයක් කියලා කිව්වොත් හරියටම හරි. මොකද වාහන තදබදය හැමතිස්සෙම එහාට මෙහාට දුවන පනින මිනිස්සු ඉන්න කාර්ය බහුල නගරයක්. ඉතින් මම එළියට ගියෙත් නැහැ. මොකද මට කිසිම උද්‍යෝගයක් තිබුණේ නැහැ එළියට යන්න. ඒ වෙනුවට ඉතින් මම කළේ රැඩිෂන් බ්ලූ හොටෙල් එකේ මගේ හොටෙල් රූම් එකට වෙලා හිටපු එක විතරයි. ඉතින් මම විවේකයේ කාලේ ලස්සනට ගත කරා හොටෙල් රූම් එකට වෙලා. මගේ රූම් සර්විස් එකත් මම ඕඩර් කරපු දේවල් ඔයාලට මම මේකෙන් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ එක ස්නැක්ස් ಜಾති තියෙනවා හොටෙල් රූම් එකේ. නට්ස්, චොක්ලට්, බිස්කට්ස් මේ වගේ දේවල් තියෙනවා. ටී කොෆි වලට අමතරව. ටී කොෆි නම් කම්ප්ලිමන්ටරිනේ. මේවට නම් අපි පේ කරන්න ඕනේ චෙක් අවුට් එකේදී. ඉතින් ඔයාලා මේව කන්සියුම් කරොත් චෙක් අවුට් එකේදී පේ කරන්න ඕනේ. ඒ වගේම බෙවරේජස් උත් තියෙනවා. සොෆ්ට් ඩ්‍රින්ක්ස්, එක ඩ්‍රින්ක්ස් ಜಾති ඔයාලගේ ෆ්‍රිජ් එකේ තියෙනවා මෙහෙ. ඒවටත් ඔයාලා චෙක් අවුට් එකේදී පේ කරන්න ඕනේ. හොටෙල් රූම් එකත් ලොකුවට තියෙන හින්දා හරිම සුවපහසුයි කියලා මට දැනුණා. ඒ වගේම බෙඩ්ස් දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇත්තේ. ඉතින් මේ විදිහට තමයි අපිට හොටෙල් රූම් එක ලැබිලා තියෙන්නේ හැම කෙනෙකුටම. ඉතින් මම මේ ලේओवर එක ඉතින් ඇත්තටම කිව්වොත් මගේ පාඩුවේ බොහොම විවේකීව ගත කරා. මම හොඳට රෙස්ට් කරා මගේ ඊළඟ ෆ්ලයිට් එකට කලින්. ඉතින් ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයාලා Top of Design YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා මේ වගේ ලස්සන තැන් බලන්න යන කැමති නම් මගේ ලේओवर्स වල අත්දැකීම් බෙදා ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්න දිගටම. මම හිටපු room එකට මේ විදිහට pool එකත් ලස්සනට බලා ගන්න පුළුවන්. මම pool එක පැත්තට නම් ගියේ නැහැ. මෙහෙම ඉඳගෙන pool එක දිහා බලාගෙන හිටියා විතරයි. එතකොට මගේ ෆ්‍රෙෂ් මීල් එක අද දවසේ මගේ ෆ්‍රෙෂ් මීල් එක උදේ 9ට විතර තමයි මම ගත්තේ. උණුවේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් මගේ රූම් එකටම ගෙනල්ලා දුන්නා රූම් සර්විස් එකෙන්. එතකොට මම පැය 12කට විතර පස්සේ ගන්න ෆ්‍රෙෂ් මීල් එක තමයි මේක. ඔයාලත් එක්ක මම තව දෙයක් ෂෙයා කරගන්නම්. ඔයාලා දන්නවද ලෝකෙ වැඩිම රික්ෂා පාවිච්චි කරන රට මොකක්ද කියලා? ඒ තමයි බංග්ලාදේශය. රික්ෂා කියන්නේ පොඩි ප්‍රවාහන සේවයක්. ඔයාලා දන්නවා ඇතිනේ බයිසිකලේ වගේ පාගල තමයි මේක පදින තියෙන්නේ. සමහර රික්ෂා තියනලු බැටරි වලිනුත් ක්‍රියා කරන ඒවා.
බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල තමයි මේ රික්ෂා පාවිච්චි කරන්නේ. නමුත් බංග්ලාදේශයේ ඒක බහුලවම දකින්න තියෙනවා. ඒකෙම අද මම ඩිනර් එකට ඕඩර් කරා රස පනීර් ඩිෂ් එකක් එක්ක ස්ටීම් රයිස් එකක්. ඒකත් උණුවෙන් රසටම තිබුණා. ඒකත් මම ගොඩක් එන්ජොයි කරා. එතකොට මම උදේට ඕඩර් කරේ. මම බ්‍රෙක්ෆාස්ට් බුෆේ ගියේ නැහැ. උදේට මම එග්ස් බෙනඩික්ට්ස් විතරක් ඕඩර් කරා. මට ලොකු බඩගින්නක් තිබුණේ නැති හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ ලේओवर එකේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඔයාලා දිගටම මගේ ලේओवर्स වල අත්දැකීම් බෙදා ගන්න ආස නම් මම travel කරපු ලස්සන destinations බලන්න ආස නම් අනිවාර්යයෙන්ම Top of Destin YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙමත් හම්බෙමු.